හායි ඉතින් ඔයාලට කොහොමද? අද මම රයිස් එකක් හැදුවා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ටත් මේ රයිස් එක හදන විදිහ වීඩියෝ එකකින් ගේන්න ඕනි කියලා. ඉතින් මේ විදිහටත් රයිස් එකක් හදලා බලන්නකෝ. ඉතින් මම මුලින්ම චිකන් ටිකකට කහ ලුණු කුඩු ටිකක් දාලා ඒ ටික මුලින්ම මේ විදිහට තම්ම ගත්තා. තැම්බුවට පස්සේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේ ටික බැදගත්තා. බැදගෙන රන්වන් පාට වෙනකම් මෙන්න මේ විදිහට අයින් කරගෙන ඊට පස්සේ මම ඒ චිකන් ටික පොඩියට දිගට කඩා ගත්තා. ඊට පස්සේ මම එළවලු ටික කපාගෙන මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. මම මේකට එළවලු ගත්තේ ගෝවා, කැරට්, ලීක්ස්, සුදුලූණු ඉඟුරු තලාගෙන කරපිංචා රම්පෙ හීනිවට මේ විදිහට කපාගෙන ඒ ටික පැත්තකින් තියලා මම බිත්තර දෙකකුත් අයින් කරගන්නවා. බිත්තර ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙනවා. අපි අලුත් ගෙදරකටනේ ඇවිත් ඉන්නේ. මම මේ රයිස් එක හදන්න ඇතිලියක් තමයි ගන්නෙ. ඉතින් මේ ඇතිලියට මම තෙල් ටිකක් දාලා රත් වෙනකොට තලාගත්තු ඉඟුරු සුදුලූණු ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ මම කරපිංචා ටික හීනට කපාගත්තු රම්පේ කරපිංචා ටික මේකට දාගන්නවා. මේ සුදුලූණු ඉඟුරු පොතුත් එක්කම තලා ගන්නවා නම් ගොඩාක් රසයි. ඊට පස්සේ මම මේකට අර කපාගෙන අයින් කරගත්තු ගෝවා ටික, කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට කලවම් කරගන්නවා. මම මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. ඒකයි මේ ඔයගලන්ට හයියෙන් කලවම් කරනවා වගේ පේන්නේ. ඊට පස්සේ මම මේකට අර අයින් කරගෙන තියාගත්තු චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ තක්කාලි සෝස් ටිකක්, සෝයා සෝස් ටිකක් මම මේකට එකතු කරගෙන ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු එකතු කරගන්නවා. ඔයාලට ඇති ප්‍රමාණය ලුණු කුඩු එකතු කරගන්න. ඊට පස්සේ මම අයින් කරගත්තු බිත්තර දෙක මේකට එකතු කරනවා. ඔයාලා බිත්තර කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. මට කියන්න බැරි වුණා ඔයගොල්ලෝ කලින්ම මේ රයිස් එක හදන්න ඕනේ හාල් වර්ගය තෝරගෙන මුලින්ම බත් ටික පැත්තකින් අයින් කරගන්න. මම මේකට කීරි සම්බා තමයි එකතු කරගන්නේ. හැබැයි මම උයපු බත් ටිකක්, නාඩු බත් ටිකක් වෙනම ඉතුරු වෙලා තිබ්බ හින්දා මම ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. ඔයාලා නම් එහෙම කරන්න එපා. ඔයාලා එක හාල් වර්ගයක් පමණක් මේකට එකතු කරන්න. ඔන්න මම ඊට පස්සේ අර බත් ටික මේකට එකතු කරගන්නවා. බත් ටික එකතු කරලා ඒ ටික හොඳට අඩියේ තියෙන ටිකත් එක්ක කලවම් වෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. මේ රයිස් එක හදන්න කීරි සම්බ ගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ මම කපාගෙන අයින් කරගත්තු ලීක්ස් ටික මේකට එකතු කරගෙන කලවම් කරගන්නවා. දැන් මම ලිප ඕෆ් කරගෙන ගම්මිරිස් කුඩු ටිකක් උඩින් එකතු කරගන්නවා. ඔන්න දැන් මම රයිස් එක හදලා ඉවරයි. ඉතින් මං කියනවට එක පාරක් හරි ඔයාලා මේ විදිහට රයිස් එක හදලා බලන්නකෝ.